දවසක් මම කඩවත පැත්තේ කස්ටමර් කෙනෙක් හම්බෙන්න ඇවිදගෙන යනකොට ලයිට් කණුක ගහලා තියෙනවා කඩ කාමරයක් උලියට දීමට තිබේ කියලා නම්බර් එකක්. ඉතින් මම මේ නම්බර් එක දකිනවා. ඉතින් මම මොකද කරන්නේ මේ නම්බර් එකට කෝල් එකක් ගන්න. කෝල් එකක් අරගෙන හැපැත්තෙන් ආන්සර් කරලා කියනවා. අහනවා "හෙලෝ කවුද මේ කතා කරන්නේ?" මම කිව්වා මම හවල් සමාගමේ ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් කෙනෙක්. මම කතා කරේ ඔබතුමාගෙන් අපොයින්ට්මන්ට් එකක් ඇරේන්ජ් කරගන්න ඔබතුමාට වටින සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙන්න හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ලබා දෙන්න. මොකද මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඔබතුමාට තියෙනවා කියලා කියන්නේ ඔබතුමාට ප්‍රයිවට් හොස්පිටල් එකක කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව ඇඩ්මිට් වෙලා ඉන්න පුළුවන්. ඒකට ඔබතුමාගේ සම්පූර්ණ රෝහල් බිල ගෙවන්නේ අපේ සමාගමෙන් කියලා. ඉතින් ඉතින් ඒ කස්ටමර් එකපාරට කියන ෂා මරුනේ. මම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හොය හිටියේ මේ දවස්වල. අදයි ඔයා කතා කරපු එකේ ඉඳන් අපි හම්බෙලා කතා කරා. ඉතින් මට හරි සතුටුයි. මොකද ඒ කාලේ ඒ වගේ කස්ටමර් කෙනෙක්ව හම්බ වෙනවා කියලා කියන්නේ ඉතින් ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් කෝල් 100කට විතර එක්කෙනෙක් තමයි ඔහොම එන්න කියලා හරි අපිට කියන්නේ. මේ කස්ටමර් ඇත්තටම කැමැත්තෙන් ඉඳලා තියෙන ඉන්ෂුරන්ස් එකක් දාන්න. ඉතින් මම මේ කස්ටමර් හම්බෙන්න ගියා. දවස් දෙකකට පස්සේ කස්ටමර් හම්බෙන්න ගියාම ඉතින් කස්ටමර් අවුරුදු 40ක විතර පිරිමි කෙනෙක්. යාට ඉන්නවා පුතාලා 3 දෙනෙක්. ඉතින් මේ කස්ටමර් මට කතා කරේ මම හොය පුතාලා 3 දෙනාටම ඉන්ෂුරන්ස් එකක් දාගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ පුතාලා 3 දෙනාටම ඉන්ෂුරන්ස් එකක් දාන්න විදියක් නැහැ. මොකද එක පුතෙක්ට අවුරුදු 18ක් වෙලා නැති නිසා. ඉතින් ඉතුරු පුතාලා දෙන්නටම මාසෙකට රුපියල් 20000 ගන්න ගෙවන්න පුළුවන් විදියට ඉන්ෂුරන්ස් ප්ලෑන්ස් දෙකක් දාලා දෙන්න කියලා කිව්වා. ඒ දෙන්නට මොකද ඉස්සරහට හොස්පිටල් එකක ඇඩ්මිට් වෙලා ඉන්න උනොත් එමේ දෙන්නට ප්‍රයිවට් හොස්පිටල් එක හොඳට සුඛෝපභෝගී විදියට ප්‍රතිකාර අරන් ඉන්න පුළුවන් වෙන විදියට ප්ලෑන් එකක් මට දාලා දෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මමත් හරි සතුටින් කොටේෂන් එකක් හදන්න ගත්තා. දැන් අරන් ටික වෙලාවක් කල්පනා කරලා මම ඉස්සරකින් ඇහුවා සර්ට දැන් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ එකපාරටම සර්ට කිව්වා නෑ නෑ පුතා මට නම් ඕන වෙලාවක රජයේ රෝහලකට ගිහිල්ලා ඒකේ කට්ට කාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් මගේ දරුවෝ දෙන්න හොඳ ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. දරුවෝ ඒ දුක විඳින්න ඕනේ නැහැ. ඊට පස්සේ මම සර්ගෙන් ඇහුවා නෑ සර් කියන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් මම සර්ට ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවාද? ඒ කිව්වේ පුතා කියලා. මම කිව්වා බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන් සර් මොකක් හරි ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන් සර් ඔය කරන රස්සාව කරගන්න බැරි විදිහේ ඇක්සිඩන්ට් එකක් හරි මොන හරි දෙයක් වෙලා ලෙඩක් වගේ දෙයක් ඇවිල්ලා ඔබතුමාගේ ඉන්කම් එක නතර වුණොත් එහෙම එතනින් එහාට මේ දරුවන්ගේ ඉන්ෂුරන්ස් එකට ගෙවන්නේ කවුද කියලා මම ඇහුවා. එතකොට ඒ කස්ටමර්ට ප්‍රශ්නයක් ආවා. ඇත්තටම මාර ප්‍රශ්නයක් නේ. එහෙම වුණොත් මොකද්ද කරන්න කියන ප්‍රශ්නේ එතුමාට. ඊට පස්සේ ටික වෙලාවක එතුමා කල්පනා කරලා කිව්වා ඇත්ත තමයි. අල්ලුවා කිව්වේ එහෙම වුණොත් මේගොල්ලන්ට වෙන්නේ මම ඉතුරු කරලා තියෙන ටික ඒවට වියදම් කරන්න. එහෙම නැත්නම් මගේ ඊට කඩම් මොන හරි විකුණන්න. එහෙම නැත්නම් මේ ගෙවල් දොරවල් විකුණලා ඒවට වියදම් කරන්න වෙන එක තමයි ඒගොල්ලන්ට කරන්න වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වෙලාවේ එතුමාට තේරුම් යනවා මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම ලෙඩ වෙලා ලෙඩ ඇඳකට ගියොත් මම ඩිසේබල්ඩ් වුණොත් මගේ ජීවිතේට ප්‍රශ්නයක් ආවොත් මගේ දරුවන්ගේ රක්ෂණ වාරකේවත් මට ගෙවා ගන්න බැරි වෙනවා. ඒගොල්ලෝ ගොඩක් අසරණ වෙනවා කියලා. ඇත්ත තාත්තා කෙනෙක් විදිහට එතුමා මුලින් හිතන් හිටපු විදිහ හොඳයි කියන්නේ. තමන්ගේ දරුවන්ට හොඳ සුව පහසුවක් දෙන්න හිතපු එක ඇත්තටම හොඳ තීරණයක්. නමුත් ඇත්තම කතාව එතුමා ඒ වෙලාවේ හිතන්න ඕනේ මුලින්ම එතුමාගේ ජීවිතේට රක්ෂණයක් තියනවාද කියලා. මොකද එතුමාගේ ජීවිතේට හරි රක්ෂණයක් තිබ්බොත් තමයි එතුමා ඉන්න කාලේ එතුමාගේ දරුවන්ට එතුමා දීපු සුව පහසුවම එතුමා නැති කාලෙකත් දෙන්න පුළුවන් කියන එක එතුමා එතනින් තේරුම් ගත්තා. ඊට පස්සේ දරුවෝ දෙන්නගේ ඉන්ෂුරන්ස් එකට අමතරව රුපියල් 35000කටත් වඩා වැඩි වාරිකයකට එතුමා ලයිෆ් ඉන්ෂුරන්ස් ප්ලෑන් එකකුත් පටන් ගත්තා. මොකද තමන්ගේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්න ඕන නිසා. ඊට පස්සේ එතුමා මට කිව්වා මල්ලි ඔයා මේක කියනකම් මට කවුරුත් මේක තේරුම් කරලා තිබෙත් නැහැ. මම මේක තේරුම් ගන්න තිබෙත් නැහැ කියලා. ඉතින් ඇත්ත කතාව ලංකාවේ මිනිස්සුන්ට ඉන්ෂුරන්ස් ඕනේ නැහැ කියන එක මේ ප්‍රශ්නේ. හරියට මේ මිනිස්සු ඉන්ෂුරන්ස් ගැන දැනුවත් නැහැ. ඒක දැනුවත් කරන්න තමයි මේ try කරන්නේ. ඉතින් මම මේ කතාව ඔයගොල්ලන්ට කිව්වේ මේ රුපියල් 75000ක ඉන්ෂුරන්ස් විකුණනවා කියන්නේ නෙමෙයි. අපිට මොකද්ද මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ කියන එක කියන්න තමයි මම මේ කතාව ඔයගොල්ලන්ට කිව්වේ. ගොඩක් වෙලාවට අපි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගත්තට ඇත්තටම අපි දන්නේ නැහැ අපේ ඇත්තම අවශ්‍යතාවය එතනදී ආරක්ෂා වෙලා තියෙනවද? මොකක්ද අපේ ඇත්තම අවශ්‍යතාවය කියන එකවත් සමහර වෙලාවට අපි තේරුම් අරගන්නේ නැහැ. ඔයාගේ දරුවගේ ලයිෆ් ඉන්ෂුරන්ස් වාරිකේ නෙමෙයි. හිතන්න සමහරක් විට ඔයාගේ දරුවගේ ස්කූල් ෆීස් එක, ඔයාගේ දරුවගේ පන්ති ෆීස් පවා ගෙවනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ දරුවගේ වෑන් ෆීස් එක ගෙවන්න ඔයා වෙන්න පුළුවන්. දරුවගේ කෑම බීම වල වියදම් බලන්න ඔයා වෙන්න පුළුවන්. එතකොට ඔයා නැති වුණොත් ඔයාගේ ඉන්කම් එකට ප්‍රශ්නයක් එන විදියට, ඔයාගේ රස්සාව නැති වෙන විදියට ඔයාට මොන හරි ප්‍රශ්නයක් ආවොත් එතනින් එහාට දරුවගේ ඒ වියදම් ටික කවුද බලාගන්නේ? ඒකට ඔයාගාව සැලැස්මක් තියනවද? මෙන්න මේ ගැන ඇත්තටම අපි හිතන්න ඕනේ. ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් එකක් කියලා අපි ඇත්තටම අරන් තින්නේ ඒ හැම දෙයකටම ප්‍රමාණවත් වෙන දෙයක්ද කියලා අපි අපින්ම අහලා බලන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් කාලේ ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න බහුතරයකට ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි එකක් තියෙනවා. නමුත් අපි තව චුට්ටක් ඒ ගැන කල්පනා කරලා බලන්න ඕනේ. අපි ගාව තියෙන්නේ පිට හරියන අපිට ගැළපෙනම රක්ෂණ සැලැස්මද කියලා අපේ අවශ්‍යතාවයන් වලට ගැළපෙනවද? ඒ වගේම මගේ පවුලට මේකෙන් ඇත්තටම ආරක්ෂාවක් ලැබෙනවද කියන එක අපි තව චුට්ටක් කල්පනා කරලා බලන්න. ඉතින් මේ වගේ කතා තව ගොඩක් තියෙනවා. මම ඒ කතාත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කියන දේවල් නිසා තමන්ගේ තීරණය වෙනස් කරලා හොඳ තීරණ වලට ගියපු කස්ටමර්ස්ලා කතා තව ගොඩක් තියෙනවා. ඉතින් ඒක ගැන මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තමන්ට ගැළපෙනම රක්ෂණ සැලැස්ම අරගෙන දැනගෙන රක්ෂණය වෙන්න ලයිෆ් විත් විශ් එක දිගටම එකතු වෙලා ඉන්න. good luck.